Hello boys and girls මොකද වෙන්නේ? අපි යන්නේ අද රියැක්ට් කරන්න thumbnail එක දකින්නද ඩයල් එක කවුද කියලා ලංකාවේ පොඩ්ඩක් සාමාන්‍ය top level එකේ හිටපු ඩයල් එක දැන් නම් මම හිතන්නේ වීඩියෝ දාන්නේ නැහැ. මම දැක්කේ නෑ ළඟදී වීඩියෝ වැටුන්නේ නෑ. හැබැයි සුප්‍රීම ආයිරින් content ආයිරින් comedy නම් comedy. පට්ට මාතල් ලැද්දෙන්නේ. ඩයල් එකේ වීඩියෝ පොඩ්ඩක් වීඩියෝ එකට තමයි රියැක්ට් කරන්න යන්නේ. අපොරගේ අවුරුදු 5කට කලින් දාපු වීඩියෝ එකක් තියෙන එකට අපි කරමු බලමු මොකද්ද කියන්නේ කියලා ගේ කියන්නේ දක්ෂතාවයක් කියලා තමයි සෙන් එක දාලා තියෙන්නේ බලමු මොකද වෙන්නේ කියලා මිස්ටර් කටපොඩි නම බලපන්කෝ මිස්ටර් කටපොඩි මිස්ටර් කටපොඩි උදේ මේ වැඩ පටන් අරන් වගේද? ඔව් මේ වල්ගස් අස්සේ මල්ගස් ඇවිල්ලා හරි වදයක් අප්පා. වල්ගස් ඇස්සේ මල්ගස් ඇවිල්ලා බං පුතා නැද්ද? අනේ නෑ කොල්ලා ඉන්න කොල්ලා පාඩම් කරනවා. ඉතින් කිව්වනම් කටපොඩි අපේ කොල්ලා එවනවනේ. මිරිත් කියන මිරිත්කම්. බය දරුවන්ට පාඩම් කරන්න දෙන්න. මොකද නිකන් අද මිස්ටර් කටපොඩි නිකන් අවුලෙන් වගේ මොකක් හරි ප්‍රශ්නයක්ද? අවුලක්ම නෙමෙයි ඉතින් මේ පොඩි දෙයක් ගැන හිතා ගන්න බැරුව ඉන්නේ. අද ඉස්කෝලේ පේරන්ට්ස් මීටින් ගියාම මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් මහත්තයා කිව්වා අපේ පුතා අනික් ළමයිට වඩා හරි වෙනස් කියලා. අනික් ළමයිට වඩා හරි විශේෂයි කියලා කිව්වා. ඉතින් හොඳයිනේ මිස්ටර් කටපොඩි. අද හරිනම් කටල්ලා hinaලා ඉන්න ඕන දවසක් නේ. මටත් කොල්ල පොඩි කාලේ නමම්ම ඒ පැත්තට නැඹුරුයි කියලා තේරුණා. ඒ වුණාට මගේ හිත පුතා ගේ කියලා පිළිගන්න ආසුන්නේ නැහැ මිස්ටර් අලේ. කවුද ගේ මේ කොල්ලෙක්ගේ කාමරේ හැටිද? ඈ? ඔබ පාඩම් කරන්න අදහසක් නැහැ? මොකද්ද මේ ගේ කියන්නේ? මං කොහොමද මං තමයි ඉස්කෝලේ යන එක්කෙනෙන්නේ. තාත්තා කියලා අපි කවුරු හරි තාත්තා යාළුවෙක් ගන්නවා තාත්තේ. ඇයි උඹට ඕනේ මේ තාත්තා පිට පිට මම දැන් ගිරවන්නද ගේ කියන්නේ? කියපන් මොකද්ද ගේ කියන්නේ කියලා? අන්න බලන්න ඉතින් බලපන් කවුද එළිනේ කියලා. අම්මට අයියේ යකෝ ගෙදර බල්ලා පයින්නවා කොහොම ඇඟට පයින්නේ පාපන් තා පොඩි කොන්දක් කඩලා යනවා අම්මට ඉතින් ලොකු පුතා කොයිලා ලංකාවට ආවේ යකෝ එහෙට කොල්ලන් කොයිකට ඉන්න තියලා බූරුවා මේ ගනි මේ බෑග් එක අයියේ බෑග් එක ගනි වරේ අඩේ අයියා මේ විදිහ සූස්කේස් නැත්තම් අරන් ආ කියන්නේ මේ විදිහ නැත්තම් මටත් තියෙනවා මේ විදිහමයි උඹට ඕන ෆොටෝ එකක් දාන්න ඒට ඕ කොල්ලා කියලා දෙන්න බෑ බං ඕ අයියා අපු ගන්න දෙයියෝ දැක්කා වගේ අයියාට කියන්න සෑහෙන විස්තර දෙනවා අයියේ මානසික දිනේ පුතේ මම තේකක් හදාගෙන ඒ බලපංගුව ප්‍රේම් ටික බං ඒක ඇතුලේ බං මේ පරණ වීඩියෝස් ටික මම දැක්කනේ මොකද්ද මම පුස් කරන කාමරේ ඈ මුස්කද අනිත් වර්ෂලා වාඩින්න මම කතා කරන්න අයියා මොනවද මට ගෙනාව මම පස්සේ දෙන්නම් චොක්ලට් එකක් ගෙනාවා මොකද්ද අයියා නිකන් අර UK ඉඳන් එන උන් වගේ නේ චොක්ලට් උස්සන් ඉන්නේ පොඩ්ඩක් අර කොරියා ජපාන් කොල්ලෝ වගේ බෝතල් ටිකක් උස්සන් ඉන්න බෑයි අයියා අවුරුදු කීයක් හිටියද නේ රට අවුරුදු දෙකක් නේ බං දෙකක් අනේ අයියා ඉංග්‍රීසි මොනවද කියලා වෙන්නන්නකෝ අනේ නිකන් පළයන් මල් යන නිකන් මම බයිට් එකට ගන්න නැතුව නෑ බයිට් එකට නෙමෙයි අනේ ඉංග්‍රීසි මොනවද කියලා වෙන්නන්නකෝ අයියේ ඔය සිරාඩමද කියන්නේ ඔන්න කියනවා ඉතින් කියන්න හායි ෆ්‍රෙන්ඩ්ස් ඒක මරු පලේ මේ ගිල කීයද විතරම කතා කරපන් පලේ ඇත්තටම එහෙම රට ඉඳන් ආව කොට අර සතියක් විතර යනකම් ඒ ලයින් එක තියනවා නේ මං අර ගෙදර ඔක්කොම ප්‍රමුඛත්තානෙට දීලා එන සීන් එකක් දෙන බෑගාන් ඉඳි නැත්තම් මු නසරානි කොල්ලෙක් වෙනවා උඹ වගේ නෙමෙයි බං ලොකු පුතේ මු මේ ලොකු පුතේ මේ උඹ හොඳේලාට ආවේ මොකද්ද බං මේ ගේ කියන්නේ තාත්තා කොහෙන්ද ඒවතනේ ඇහුවේ මට ඇහුනේ කොහෙන්ද වැඩ නැහැ නේ මට කියපන් මොකද්ද මේ ගේ කියන්නේ කියලා ගේ කියන්නේ තාත්තේ කොහොමද කියන්නේ එකම ලිංගේ තියෙන දෙන්නට දෙන්න කැමති නම් එයාට අපි ගේ කියලා කියන තාත්තා ඒ කියන්නේ මේ පුතයි මායි වගේ නෑ එහෙම නෙමෙයි හිතන්නකෝ උදාහරණයකට මේ තාත්තා ජැකි අංකල් කසාද වැඳලා ඉඳන්නකෝ ඉතින් මරුනේ බං එහෙනම්
එහෙනම් ජැකි අංකුලි මයි හවතර ෂොට් එකක් දාලා මීටරට සතුරින් ඉන්නවනේ. එහෙනම් උඹලා දෙන්න හදන්නෙත් නෑ හොඳ බූරුව දෙන්නේ කරන් හදාගන්න මීටරට හොඳයි. නෑ තාත් එහෙම නෙමෙයි. හිතන්නකෝ තාත් ඔන්න ජැකි අංකල් එක්ක දිශපාලනේ කතා කරා. නැහැ. යෝ තාත්තා හිතන්නකෝ තාත්තා ජැකි අංකල්ගේ අරක අල්ලන්න කැමතියි කියලා හිතන්නකෝ. ඉතින් බං එහෙම බැලුවොත් උඹයි මල්ලිත් ගේනේ. උඹ පොඩි කාලේ මල්ලිගේ චූවට දීපුවාද? චූව අල්ලනවා චූව මෙරිකනවා. උඹගේ කොන්ති වෙන්නේ නෑ තාත්තේ නැහැ. හිතන්නකෝ තාත්තා අම්මත් එක්ක නැතුව ජැකි අංකල් එක ලිංගිකව ඉන්න ආසයි කියලා. අන්න ඒ වගේට තමයි ගේ කියන්නේ. මොකක්? පුතේ පවුලේ නම්බු මොකද්ද කේස් අතේ ඒනට මගේ හිත පුතා ගේ කියලා පිළිගන්න ආසුන් නෑ මිස්ටර් ලේ. මොකද්ද කොගේ කියන්නේ? නොදන්න බව ඇඟෙව්වොත් මට හරි නෑ. ප්‍රින්සිපල් පුතා හරි වෙනස් කියලා කිව්වා. පුතා හරි විශේෂයි කියලා. පරම්පරාවට පුතා විතරයි. අනිවාර්යයෙන්ම ගේ කියන්නේ ලක්ෂණ වෙන්න ඕනේ. දෙපක්ක මම කියන්නේ මම පොරේ අරින්න. ඔව් ඉතින් මිස්ටර් කඩපොඩි ඉතින් තාත්තා ගේ වෙන්නේ නැතුව ළමයි ගේ වුණාම ඉතින් අනිවාර්යෙන් ඕන තාත්තා කෙනෙක්ට පුදුම හිතෙනවනේ නේද? ඔව් ඉතින් එහෙමත් දෙයක් නම් තියෙනවා තමයි. අපේ පවුලේ කවුරුවත්ම ගේ අය නෑ. මේ පළවෙනියා. ඒකට මිස්ටර් කඩපොඩි අපේ පවුල් බලන්න එපා. අපේ පරම්පරා ගානක්ම ගේනේ. අපේ වයිෆ්ගේ අයියලා දෙන්න. උන් දෙන්න පොඩි කාලේ නම්ම ගේ. ඊට පස්සේ ශිෂ්‍යත්ව පාසල රොයල් ගියා. රොයල් එකේ හැම පාරෙම ටොප්ප ගෙලා වුණේ වයිෆ්ගේ අයියලා දෙන්නනේ. එතකොට මගේ පවුලේ මගේ අයියයි මල්ලි අපේ ගමේ හිටපු ටොප්ම ගෙවුන්නේ නා මගේ අයියයි මල්ලිනේ. අපේ පරම්පරා අපේ අත්තා මුත්තා තාත්තා කිත්තා කිරිකිතා උගේ ආත්තා ඒ ඔක්කොම ගේනේ මිස්ටර් කටපොඩි. දැන් එතකොට මගේ මේ ලොකු කොල්ලුවා පොඩි කොල්ලුවා උන් දෙන්න මාර ගේනේ මේ මිස්ටර් කටපොඩි. දැන් අපේ පොඩි එකාට මං කියලා තින්නේ ඉස්කෝලේ ඉන්න ගේ යාළුවම ආශ්‍රය කරන්න කියලා. නැත්තම් මේ අනිකෙම ආශ්‍රය කරාම අපේ කොල්ලගේ ගේ ගතියක් නැති වෙලා යනවා නිකම්ම. රැට පාඩම් කරන්න ගේ යාළුවෝ ඔක්කොම ගෙනල්ලා මෙහෙ තමයි පාඩම් කරන්න ඉතින්. ඉතින් මිස්ටර් කටපොඩි අපේ දරුවන්ට ඔය දාන ගියේ කොහෙන්ද? මගේ මම මෙහෙමිට පට්ටමගේ ඉස්කෝලේ කාලේ එක වසරේ ඉඳන් 12 වසර වෙනකම් හැම අවුරුද්දෙම හැම පාරම ඉස්කෝලේ ටොම්ම ගේලම වුණේ මන්නේ කටපොඩි. අනේ ගේ සම්මානක් තියනනේ මට කියන්නේ. ලොකු පුතේ මම පොඩ්ඩක් ගමේ ගිහින් ඉඳලා එන්නම් බා. මේ වෙච්ච දේත් එක්ක මට මිනිස්සුන්ට මුණ දෙන්න මොකද්ද වගේ. මේ බුරුවා පොඩ්ඩක් උන්ට බලා ගන්න ඈ. මේ පොඩ්ඩක් බලමු මේ කියන්නේ තව එකක් බලමු බා. මේ ආතරනේ ඉතින් දන්නවනේ තේනවනේ. නම්බෝ කෑව තාත්තා හොඳ වෙලාවට ඔක තාත්තා අතින් කියවනේ පොඩි එකා අතින් එහෙම කියවනවා නම් ළමෙක් අතින් අප බලමු මචං මේ තියෙන තව එකක් ඔය සහ අපේ තාත්තා කියන එක බලමු. තව බලමු පස්සේ. පොඩ්ඩගේ YouTube channel එක දැම්ම subscribe කරන්න. bell icon එක click කරන්න. පොඩ්ඩගේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. බලගේ තාත්තා. ඔය සත්‍යම් පුතා හදන්න එපා. අම්මී ඉක්මනට කුකු හදාගෙන ඒ තාත්තා. අඬපම් පුතා අඬපම්. අපරාධ කරන බෑ අම්මගේ ගතිගුණ ටික එහෙන් පිටින්ම ඇවිල්ලා තිනා උඹට. අඬපම් පුතේ. මගේ පුතා ඒ කාර් එකත් කැඩුවද? කමන්නේ පුතේ. ඒ කාර් කඩලා බලලා ඉගෙන ගනින් ඕක මොකද වැඩ කරන්න කියලා. තේරුණාද මගේ පුතාට? කඩපම්. ඔක්කොම ලම්බෝටි කඩලා දාපන්. ඉතින් මේකත් කඩලා දාපන්. ඉවරයි වැඩේ. පුතේ එක්සෑම් කියලා පොතේ වෙල්ලා ඉන්න එපා ළමයෝ. පොඩ්ඩක් එළියට ගිහිල්ලා යාළුවොත් එක්ක ක්‍රිකට් ටිකක් ගහලා ෆිල්ම් එකක් බලලා ඔය ඔළුව පොඩ්ඩක් බ්‍රේක් එකක් දෙන්න. නැත්තම් එහෙම පාඩම් කරගත්ත පාවෙනවා. එක්සෑම් කියලා ඕම් මැරෙන්න බෑ. එහෙනම් තාත්තා කෙනෙක් නෙමෙයි මචං. දෙයි. අද අපේ තාත්තා. ඉතින් බොහොම ගියා. හරි. දැන් එනවා තාත්තා මචං. ඔබ ඉඳපන් පාඩම් කරන්න මුකුත් කරන්න එපා. ඔබ ෆෝන් එක ඔබ අතුල් ඉඳපන්. හරිද? එක්සෑම් එකට ගිහලා ඔක අතුල්ලපන් පේපරේ. බූරුවා.
කරන් තාත්තලා අපුතේ මම මේ කල්පනා කරේ දරුවෝ බලන් ඉඳි ලොකු නැටි මම පුතා කියලා අතෝ ගන් ඉන්න යම්මට ඉවරද පුළුවන් නම් ඕක කරලා ධනිස් පන්නති කරගනින්කෝ බූරුවා ඊට පස්සේ අපිටයි මෙතන වදේ හප්පට සිල්කොල්ලෝ කෝපෙ බින්ද නේද ඔය අත කපාගෙන දීපු නස්කල දාන අම්ම එන්න කලින් අම්මා දැක්කොත් විනාශයක් වෙන්නේ කො ඉවරයි කඩපන් ගෙදර දින ඔක්කොම කඩලා දාපන් දැන් මේකත් කඩලා දාපන් නිකන් දින කඩලා දාපන් ඇත්තරම එහෙම තාත්තලා ඉන්නවද බං එන්න පුතා මොකක් හරි වැඩක්ද නැත්නම් මං ආවට කමක් නැද්ද ඒ කඩිල්ල පරිපුලිය කරවන්නේ පය පුතා ඉතින් කොල්ලෝ බය වෙන්න එපා තාත්තනේ දැක්කේ මමත් ඉස්කෝලේ යන කාලේ ඕම තමයි පුතා. යාළුවොත් එක්ක අරක්කු බිව්වා, සිගරට් බිව්වා. කරන්න ගන්න ඕන ඔක්කොම ජොලියටික් කරා. හැබැයි ඔය කිසි දෙයකට ඇබ්බැහි වුන්නේ නැහැ. මගේ පුතා try කරාට කමක් නැහැ. ඇබ්බැහියෙන් වෙන්න ඕන. තේරෙනවද පුතා? ඈ? සිගරට් එක බීලා කොටේ වත්තේ දාන්න එපා. විසිකා න්යාවත්තට මොකද අම්මා දැක්කොත් එහෙම අපි දෙන්නම ප්‍රශ්නයක. තේරුණානේ? හරි පුතා. මම නම් අම්මා දැක්කේ නැහැ. Thank you. Bipa. Sikat bipa ganja gapang, kudu gapang, ais gapang, ganti okkom gapang, ඊට පස්සේ පවුලේ නම්බුත් ඉන්නේ. ඒක ලෝකල ගහම මම පුකේ. පු විතරක්. අම්බු ඉවරයි. හැම ළමයාම පුතේ ඉගෙනීමට එක වගේ දක්ෂ නැහැ. සමහරක් ළමයිට පාඩම අහන් හිටියත් ඔලුවට එනවා. තවත් සමහරක් ළමයිට පොඩ්ඩක් වැඩිපුර මහන්සි වෙන්න ඕනේ ඒක ඔලුවට දාගන්න. හරිද? මගේ පුතාගේ උපරිම කරන්නකෝ. හරි උපරිමේ කළා ෆේල් වුණත් මට කමක් නැහැ. හැබැයි පුතාගේ උපරිමේ කළා පෙන්නන්න. එච්චරයි. උන්ට කාගේ මොලේ ඉල්ලලා මන් දන්නේ නැහැ. ඒක නේද පිටිපස්සේ ළමයි. කොයි ලේබල් වල පාඩම් කරනවා. උන්ට දෙමාපියන් ගැන කැක්කමක් තියෙනවා. මුං හදාගත්තට හොඳයි මීහරක් ටිකක් හදාගත්තා. අඩු ගානේ කිරි ටික හරි හම්බ වෙනවා. කාතේ මම අර කියපු ගෑනම එක්කන් ආවා. එන්න. දුව. එන්න. හිටන් ඉන්නේ ළමයි වාඩි ඉන්න ඇවිල්ලා. ඇන්ටිත් දැන් මේ ඇන්ටි පොඩි ගොෂ් එකක් දානවා. එළ වාඩිනව. කාතේ මම අර කියපු ගෑනම එක්කන් ආවා. එන්න. කඩපන්. පුළුවන් නම් එළනේ කඩලම දාපන්. ඔයාලා ෂෙයා කරලා ලයික් කරලා බෙල් අයිකන රිව්යු තමයි ඔයාලට අලුතෙන් නොටිෆිකේෂන් ගිහින් බලා ගන්න පුළුවන්. බලන්න වීඩියෝ බලන්න දැක්කම බලන්න. ෂෙයා කරන්න බෙල් අයිකන මුත් කරන්න කඩලා ඔක්කොම කඩලා දාපන්. අබර ඇති ඈ වීඩියෝ දෙයක් බලුවා ඊළඟ පාර තව වීඩියෝ එකක් බලනවා. සෙට් එකෙන් අඩුපාඩු තියෙනවා නම් කියලා අඩුපාඩු තියෙන හැම මිනිස්සෙක්ගේම අඩුපාඩුවක් තියෙනවා නම් කියලා අඩුපාඩු මොන හරි තියෙනවා නම් කියපල්ලා අඩුපාඩු මම හදා ගන්න. කමෙන්ට් කරපල්ලා ෂෙයා කරපල්ලා සෙට් ලයින් දිගටම වීඩියෝ දානවා. අපි ඊළඟ පාර රියැක්ට් කරමු. තව තියෙන සුපිරි වීඩියෝ එක. තව ඩයලොග් එකක් ඉන්නවා. ඒ ඔක්කොම රියැක්ට් කරනවා. එහෙනම් ජය වේවා.